හලෝ පුංචි යාළුවනේ කොහමද ඔයාලට? ඔන්න අද මිස්ටර් දෙබින්ඩෝ සංසලත් එක්ක අරුම පුදුම වීඩියෝ එකක් අරගෙන ආවා. මේ සංසල අපි මේ කොහාටද ඇවිල්ලා ඉන්නේ කියන්න බලන්න පුංචි යාළුවන්ට. මහා විශාල කැලයක් මැද්දට. අපි මේ ඇවිල්ලා ඉන්නේ මහා විශාල කැලයකට. යාළුවනේ ඔන්න බලන්න මිස්ටර් දෙවිඩ්ඩෝට ටාසන් කරනවා මේ වැල්වල එල්ලිලා. මේ බලන්නකෝ යාළුවනේ එක එක විදියට එතිලා ගියපු වැල් තියනවා නේද? ගස්වල එතිලා ගියපු වැල්. ඉතින් මිස්ටර් දෙවිඩ්ඩෝ මේ සංසලා ඉන්නේ මේ වැලක. මිස්ටර් දෙවිඩ්ඩෝ තාටිය උඩ නගින්නද? මිස්ටර් දෙවිඩ්ඩෝ තාව ටිකේ වැටෙනවා යාළුවනේ. අම්මෝ මිස්ටර් දෙවිඩ්ඩෝ පැටලිලා. යාළුවනේ කොහොම හරි අද අපි මේ වීඩියෝ එකෙන් සංසල අද අපි මොකද මේ වීඩියෝ එකෙන් කරන්නේ? අපි අද මේ කැලේ මැද්දේ යමු මොන හරි. නියම අදහසක් නේ සංසලා. යාළුවනේ අද අපි මේ කැලේ මැද්දේ උයනවා මොනවා හරි. උයලා මේ වැල් දිග අද අපි නගිනවා උඩට ඔය. සංසලා අපි එහෙනම් උයන්න මොනවා හරි හොයාගමු නේද? යාළුවනේ ඔන්න මේ වීඩියෝ එක දිගටම බලන්න. අද අපි කැලේ මැද්දේ රස කෑමක් හදන්න යන්නේ. කෑම හදන්න යන්න කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. තාමත් ඔයාලා මිස්ටර් දෙවිඩ්ඩෝ YouTube channel එක subscribe කරා නැත්නම් ඉක්මනට ඔන්න ඔය පහලින් තියෙන රතු පාට subscribe button එක තාම දාලා ඔබලා මිස්ටර් දෙවිඩ්ඩෝගේ වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් මිස්ටර් දෙවිඩ්ඩෝ මොනවා හරි හොයාගන්න මේ වැල දිග උඩට නගිනවා සංසලා එහෙනම්. ඔන්න එහෙනම්. යාළුවනේ අපි දැන් කැලේ මැද්දේ හරි යන්න පුළුවන් දෙයක් හොයාගන්න යන ගමන් යන්නේ. මොනවද? මොනර පියාටු කොහෙන්ද ඇවිල්ලුවේ? යාළුවනේ මෙන්න මොනර පියාටු. අම්මෝ මේ බලන්න හරිම ලස්සනයි නේද? මොනරට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? පීකොක්. මොනරට ඉංග්‍රීසියෙන් කියන්නේ පීකොක්. අයියෙන් කියන්න බලන්න ඔයාලා. පීකොක්. පීකොක්. අයියෙන් කියන්නේ. බොහොම හොඳයි. ඔයාට නම කියන්න පුළුවන් නේ පීකොක්. මොනර පියාටු 1යි 2යි. මොනර පියාටු 2ක් තියෙනවා. එහෙනම් ඔයා තියාගන්න මේවා. යාළුවනේ අපි දැන් මේ මිස්ටර් දෙවිඩ්ඩෝට කැත්තකුත් තියෙනවා. කැත්තෙන් කැලේ සුද්ධ කර කර තමයි අපි දැන් මේ යන්නේ. හරි අපි යන්න එන්නකෝ යාළුවනේ අපි පස්සේ. එන්න සංසලා එන්න. යාළුවනේ දෙවිඩ්ඩෝ සංසලයි මාළුවෙක් කරගත්තා. මේ ඉන්නේ වැව් මාළුවෙක්. බලන්න හරිම ලස්සන වැව් මාළුවෙක්. සංසල අපි මේ කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මේ අපේ වැව ළඟ. වැව ළඟ ඉන්නේ යාළුවනේ බලන්න යාළුවනේ. වැවක් ළඟ මිස්ටර් දෙවිඩ්ඩෝ සංසලා ඉන්නේ. අපි දැන් වැව් මාළුවෙක් ගත්තා. හරි. ඔන්න නම් මිස්ටර් දෙවිඩ්ඩෝ මෙතනින් පයින් යන්නේ මේ බලන්න යාළුවනේ. වතුර. ඔන්න දැන් මිස්ටර් දෙවිඩ්ඩෝ මේක උඩින් පයින්නවා. 1යි 2යි 3යි. අවැප්පන්නනේ. හරි යාළුවනේ අපි දැන් මේ මාළුවගේ රස කෑමක් හදන්නේ. යාළුවනේ අපි දැන් මෙතන බිම සුද්ධ කරගන්න ඕනේ. අපි දැන් මේ කැත්තෙන් සුද්ධ කරගමු. අම්මෝ කොළ රොඩු එකතු වෙලා. සංසලා අපිට දර ටිකක් එහෙම ඕන වෙනවා. ඔයා දර ටිකක් හොයනවද? යාළුවනේ මේ බලන්න. ලෑල්ලකුත් තියෙනවා යාළුවනේ. දැන් මේ මාළුවව සුද්ධ කරගන්න ඕනේ යාළුවනේ.
යාළුවනේ අපේ මාළුවා දැන් සුද්ධ කරලා ඉවරයි. එන්නකෝ යන්න. මේවට කියන්නේ බීලුණු කියලා ලුණු ලුණු කියලා තමයි මේවට කියන්නේ. මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ යාළුවනේ අනියන් කියලා. ඔය අනියන් සුද්ධ කරාද? හරි. අනියන් රින්ග්ස් කපා ගන්නවා අපි යාළුවනේ. අනියන් රින්ග්ස්. සංසලා ඔයාට පුළුවන්ද ලිපක් හදන්න? එහෙනම් ඔයා ලිපක් හදන්නකෝ. තමයි ගම්මිරිස් පෙපර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ගම්මිරිස් දැන් මිසු දෙබිදු කුඩු කරගන්නවා. මේකට පොල් කට්ට කියලානේ කියන්නේ. යාළුවනේ අපි දැන් දෙහිමිරි කණ්ඩ යන්නේ ලෙමන්. යාළුවනේ අපි දැන් මේ අනියන් රින්ග්ස් ලුණු මේව ඇතුළට දානවා මෙහෙම. ඇතුළට දානවා. සංසලා අපිට කරපිංච කඩන්න එනවද? කඩන්න ඉන්න බලන්න. ඔයා කඩාගෙන ආවද? යාළුවනේ මේ බලන්න කරපිංච. කරපිංචත් අපි මේක ඇතුළට දාන්න ඕනේ. යාළුවනේ අපි දැන් එතන ගිනි ගොඩක් ගහන්න හදන්නේ. සංසලා දර ටික අරන් එන්න බලන්න ඉක්මනට. අන්න බලන්න දර ටික. යාළුවනේ දර වලින් තමයි අපි අද උයන්නේ. මේ කැලේ ඉතින් ගෑස් කුකර් නෑනේ නේද යාළුවනේ? අපේ පුංචි යාළුවා දර එකතු කරගෙන එනවා.
යාළුවනේ ඔයාලත් කැමතිද මේ වගේ කැලේකට ඇවිල්ලා කෑම හදලා කන්න? බොහොම හොඳයි. එහෙනම් දවසක මිස්ටර් දෙබිඩෝ මුණ ගැහෙන්න එන්න. මේ වගේ අරුම පුදුම කැලයක් ඇතුළට ඇවිල්ලා අපි කෑම හදලා කාමු. අපේ ලිප දැන් පත්තු වෙලා නේද සංසලා? යාළුවනේ ඔයාලා නම් මේ වගේ වැඩ තනියම කරන්න යන්න එපා. ඔයාලා පුංචිනේ. මිස්ටර් දෙබිඩ්ඩෝ නම් ඉතින් ලොකුයි. මිස්ටර් දෙබිඩ්ඩෝට මේ වගේ තියෙන අවදානම ගැන තේරෙනවා. ඒක නිසා මිස්ටර් දෙබිඩ්ඩෝට මේ වගේ වැඩ තනියම කරන්න පුළුවන්. ඔයාලා නම් මේ වගේ වැඩ වැඩි හිටියොත් එක්ක විතරයි කරන්නේ. තේරුණා නේද? බොහොම හොඳයි. යාළුවනේ අපි දැන් කපාගත්ත ලුණු දැන් මේකට දානවා. දැක්කද යාළුවනේ? සංසලා ඔයාට ගේන්න පුළුවන්ද මිරිස් කුඩුයි 3-5 කුඩුයි? යාළුවනේ අපිට අද හැන්දක් නැහැ පිහියෙන්ම තමයි ඔක්කොම කරන්නේ. මේ බලන්න සංසලා ගේන්න බලන්න ඉක්මනට. යාළුවනේ අපි දැන් මේකට 3-5 දානවා. අපි දැන් මේකට මිරිස් කුඩුත් දානවා. චිලි පවුඩර්. සංසලා මගේ අතර දෙන්න බලන්න ලුණු ටිකක්. යාළුවනේ අපි දැන් සෝල්ට් ඒ කියන්නේ ලුණු ටිකකුත් දානවා. දැන් යාළුවනේ අපි දැන් මේක හොඳට එන්න මෙහෙම ටෙම්පරාදු කරගන්නවා. අපේ තාච්චිය දැන් අල්ලන්නේ යාළුවනේ මේ කෝටු කෑල්ලේ. අම්මෝ සංසලා අපිට වතුර ටිකක් දෙනවද? යාළුවනේ අපි දැන් වතුර ටිකකුත් දානවා මේකට. යාළුවනේ අපි දැන් මේ හදන්නේ සෝස් එකක් අපේ අර මාළු වගේ ඇඟට දාන සෝස් එකක්. ඔයාලට මේ වැඩ ආයෙමත් මිස්ටර් දෙබිඩ්ඩෝ කියනවා තනියම නම් කරන්න යන්න එපා. ඔයාලට අනතුරක් වෙන්න පුළුවන්. ඔයාලා පුංචිනේ. මිස්ටර් දෙබිඩ්ඩෝ නම් ලොකුයි. ඔයාලගේ වැඩි හිටියොත් එක්ක මේ වගේ කැලේකට ඇවිල්ලා කෑම හදලා කන්න. සංසලා බඩගිනිද? බඩගිනි? මේ පුංචි යාළුවට බඩගිනිවලු යාළුවනේ. හරිම රසයි යාළුවනේ. අපේ සෝස් එක දැන් රෙඩි යාළුවනේ. හරි. දැන් සෝස් එක හරි යාළුවනේ එන්නකෝ. යාළුවනේ අපි දැන් මේ සෝස් එක මාළුවගේ ඇඟට දානවා. ඊට පස්සේ දැන් මේක හොඳට ගා ගන්න ඕනේ යාළුවනේ මාළුවගේ ඇඟේ. අපි මාළුවගේ ඇඟට දාමු සෝස් එක හොඳට යාළුවනේ. බඩ ඇතුළටත් දාන්න ඕනේ යාළුවනේ. යාළුවනේ මිස්ටර් දෙබිඩ්ඩෝ ඊයන් කොලයක් ගෙනාවා යාළුවනේ. ඊයන් කොලේ දැන් සංසලා මෙතන කෑල්ල කපන්න බලන්න.
මෙතන කපන්න මෙතන. මේ කල්ල ගන්න. අපි දැන් මාළුවව යාළුවනේ. හොඳට මේ ඊයන් කොලෙන් ඔතා ගන්නවා යාළුවනේ. සංසල අපේ කෙහෙල් කොළ එකක් තියෙනවනේ. හරි ඊට පස්සේ යාළුවනේ මේ කෙහෙල්ලත් කෙහෙල්ලතු කෑල්ලෙන් මේක හොඳට මෙන්න මෙහෙම ඔතා ගන්නවා යාළුවනේ. හරි ඒකත් හරි යාළුවනේ. ඊට පස්සේ අපි තව පත්තර කෑල්ලකුත් ගෙනාවා යාළුවනේ. දැන් මේක පත්තර කොලේට තියලා හොඳට ඔතා ගන්නවා යාළුවනේ. ඔන්න බලන්නකො මිස්ටර් දෙබිඩ්ඩෝ මේ මොකද්ද කරන්න යන්නේ කියලා මගේ පුංචි යාළුවෝ ටික. හරි. දැන් මේ නූල් කෑලි තියෙනවනේ යාළුවනේ. නූල් කෑල්ලෙන් හොඳට මේක ගැට ගහ ගන්න ඕන සංසලා. කපන්න. හරි. යාළුවනේ අපේ මාළුවා දැන් හොඳට ඔතලා තියෙන්නේ. දැන් තමයි වැදගත්ම වැඩේ තියෙන්නේ. එන්නකෝ. යාළුවනේ අපිට මැටි ටිකක් හදා ගන්න ඕනේ. මෙතනින් පස් ටිකක් ගන්න ඕනේ යාළුවනේ. මේ තියෙන්නේ යාළුවනේ. මේ දවස්වල වැහැලා හින්දා පොළව හොඳට පොල් ගලා. සංසලා ඔයාට පුළුවන් ද මේ මාළු අරන් එන්න? අරන් එන්නකෝ. යාළුවනේ මේ බලන්න මඩ. ඔයාලත් ආසයිද මෙහෙම මඩ අනන්න? අම්මෝ යාලා නම් ආසයි නේද? ගෙන්න සංසලා බලන්න මෙතෙන්ට. අන්න දෙන්න. යාළුවනේ අපි දැන් මේ මාළුවාගේ වටේට මැටි ගානවා. යාළුවනේ අපේ දැන් මාළුවා වටේට මැටි ගාලා තියෙන්නේ. මේ බලන්න මාළුවා නේද යාළුවනේ? අපි දැන් බලන්න ඔයාලා බලන්නකෝ දැන් මොකද මිස්ටර් දෙබිඩ්ඩෝ කරන්න කියලා. යාළුවනේ අපි දැන් මේ මාළුවව මෙන්න මේ ගිනි ගොඩෙන් තියනවා යාළුවනේ. හරි. දැන් තමයි වැඩේ වැදගත්ම කොටස තියෙන්නේ. සංසලා එහෙනම් අපි ගිනි පත්තු ගන්න ඕනේ. ගින්දර ටික ලං කරන්නකෝ. අපේ දැන් අර මාළුවා රසට හැදෙනකන් අපි දෙන්න ටිකක් මෙතෙන්ට වෙලා ඉමු. අම්මෝ. මිස්ටර් දෙබිඩ්ඩෝ. ශීරපායි සත්තු ගැන ටිකක් කියලා දෙන්නකෝ මට. ශීරපායි සත්තු? යාළුවනේ ඔයාලා දන්නවද ශීරපායි සත්තු කියන්නේ කවුද කියලා? දන්නේ නැද්ද? එහෙනම් මිස්ටර් දෙබිඩ්ඩෝ ඔන්න කියලා දෙන්න. ශීරපායි සත්තු ගැන. ශීරපායි සත්තු කියලා කියන්නේ පුංචි යාළුවා කිරි බීලා ජීවත් වෙන සත්තු. කිරි බීලා පුංචි කාලේ කිරි බීලා හැදෙන සත්තු ඉන්නේ. කවුද කියන්නේ මන් ඔයා දන්න ශීරපායි සත්ත්ේ? ලේනා. මිනිසා.
මිනිසා කියන්නේ සීරපායි සත්වෙක්. මිනිසා අපි යාළුවනේ. මිනිසා කියන්නේ සීරපායි සත්වෙක්. ඊට පස්සේ වඳුරා, රිලවා, ඊට පස්සේ වෙන ආය තමයි යාළුවනේ. සිංහයා, කොටියා, ඊට මුවා, එළදෙන, වාසු පැටියා. ඒ හැමෝම සීරපායි සත්තු කිරි බීලා ජීවත් වෙන එළුවා. හැමෝම බැටළුවා සීරපායි සත්තු යාළුවනේ. කිරි බීලානේ යාලා හැදෙන්නේ යාළුවනේ පුංචි කාලේ. ඔයාලත් කිරි බොනවා නේද? දැන් බොන්නේ නැද්ද? පුංචි කාලේ ඔයාලත් බීවා නේද යාළුවනේ? අපි හැමෝම සීරපායි සත්වයෝ. සංසලා මට කියන්න බලන්න ජලය තියෙන දැන් මේ වගේ ප්‍රදේශවල මේ වගේ ස්ථානවල ජීවත් වෙන සත්තු ඔයා දන්නවද? කියන්න බාන සත්තු දෙන්නේ. මාළුවා. දියකාවා. හරි ඒ වතුරේනේ. වතුර නැතුව දැන් මේ වගේ වතුරයි ගොඩබිමයි අතර දැන් වතුර ළඟයි. ඉබ්බා. දිය ඉබ්බා. කිරි ඉබ්බා. ඒ වගේ සත්තුත් මේ වගේ වතුර තියෙන ප්‍රදේශවල තමයි ජීවත් වෙන්නේ. වෙන කිඹුලා. අම්බෝ. මම කිඹුලා. කිඹුලා යාළුවනේ තව. කබර ගෝයා උගේ සුරතලි. එහෙම කවියක් තියෙනව නේද? කබර ගෝයා යාළුවනේ. කබර ගෝයත් මේ වගේ වතුර තියෙන ප්‍රදේශවල ජීවත් වෙන සත්තු. තව ඉන්නවා යාළුවනේ මේ කොරවක්කත් මේ වගේ ප්‍රදේශවල තමයි ඉන්නේ. සංසලා අපේ දැන් මාළුවා හොඳට රසට හැදෙනවා ඇතිනේ. ඔයා මේ වගේ කෑම කාලා නැද්ද මීට කලින්? යාළුවනේ ඔයා කාලා නැද්ද? ඔයාලා මේ වගේ කෑම මීට කලින් මේ වගේ මාළුවා මැටි වලින් ආවරණය කරලා කාලා නැද්ද? කාලා නෑලු මේගොල්ලෝ. මේ වගේ මේ පුංචි යාළුවා වගේ ඔයාලත් කාලා නෑනේ. බලන්නකෝ හදලා ඔයාලත් ගෙවල් වල මේ වගේ හදලා කන්නකෝ බලන්න. අපි නම් දැන් තව ටිකක් කනවා යාළුවනේ. අපේ මාළුවා රසට හැදෙනවා. යාළුවනේ මෙන්න පිපිඤ්ඤා ගෙඩියක් යාළුවනේ. පිපිඤ්ඤා යාළුවනේ. හරිම ගුණ එළවලුවක් යාළුවනේ මේවා. පිපිඤ්ඤා ගෙඩිය සුද්ධ කරන්න යන්නේ මිස් දෙබිඩු. ඔයාලත් ආසයිද පිපිඤ්ඤා කන්න? පිපිඤ්ඤා කියන්නේ ගුණ කෑමක් යාළුවනේ. ඔයාලත් මේ වගේ කෑම කන්න ඕනේ. පිපිඤ්ඤා වලින් සලාද හදනවා, මාළු හදලා ව්‍යංජන කිරට හදනවා. මේ වගේ දේවල් වැඩිපුර කන්න ඕනේ යාළුවනේ. මේවා ගුණ එළවලු යාළුවනේ. මෙන්න අරුම පුදුම යාළුවෙක් ඉන්නවා මිස් දෙබිඩු ළඟ. මකුළුවෙක් ස්පයිඩ්. යාළුවා ඔයා මකුළු දැලක් බලන්න. එයා ගියා යාළුවනේ. යාළුවනේ අපේ මාළුවා දැන් ලෑස්ති යාළුවනේ. දැන් යාව ගන්න යන්න යාළුවනේ ගිනි ගොඩේ. එන්න යාළුවා. මෙන්න අපේ මාළුවා යාළුවනේ. අපි අරන් යම් මාළුවා අතෙන්ට. සංසලා අපේ මාළුවා ලෑස්ති. හරි. එතනින් අපි තියමු බලන්න මාළුවව. යාළුවනේ අපි දැන් අර මැටි ටික අයින් කරලා මෙන්න මේ ඊයන්කොලේ ඇතුලේ ඉන්න මාළුවව පාදාගත්තා. මේක වටේට මැටි ගහලානේ තිබ්බේ යාළුවනේ. අපි බලමු දැන්. සුවඳක් එනවනේ. අම්මෝ අපේ මාළුවා. වෙන්න යාළුවනේ. හරිම රසයි නේද? අම්මෝ රස පාටයි අපේ මාළුවා. මේ බලන්න. දුම දම අපේ මාළුවා. අම්මෝ දනවා යාළුවනේ. අපි දැන් පිපිඤ්ඤා ටිකකුත් කපා ගන්නවා මේ කන්න. හරි. ලෝණු ටිකක් දානවා දෙහි ටිකක් මිරිකනවා යාළුවනේ. හරි. දෙබිඩි ඉස්සලා ඉස්සරෝම කෑල්ල ඔන්න ඔයාලට යාළුවනේ. මෙන්න. හරි දෙවෙනි කෑල්ල. සංසලාට. සංසලා. ඔන්න දැන් මිස් දෙබිඩියොත් කනවා යාළුවනේ. හරිම රසයි යාළුවනේ.
රසයිනේ. යාළුවනේ. හරිම රසයි. ඒ වගේම ටිකක් සැරයි. බඩ පිරලාද? කටු හැපෙයි ඈ. යාළුවනේ. එහෙනම් මේ වීඩියෝ එක අවසන් කරලා මිස්ටර් දෙබිඩ්ඩෝ සංසාරය යන්න හදන්නේ. ඔයාලත් මේ වගේ වීඩියෝ වලට සම්බන්ධ වෙන්න කැමතිද? එහෙනම් මිස්ටර් දෙබිඩ්ඩෝත් එක්ක මේ වීඩියෝ එකකට ඉස්සරහට ඔයාලත් එන්න. එහෙනම් මිස්ටර් දෙබිඩ්ඩෝ ගිහිල්ලා නම් මතක ඇතුව තාමත් ඔයාලා මිස්ටර් දෙබිඩ්ඩෝ YouTube channel එක subscribe කරා නැත්නම් ඉක්මනට ඔන්න පහලින් තියෙන රතු පාට subscribe button එක තාංගාලා ඔබලා මිස්ටර් දෙබිඩ්ඩෝගේ මේ වගේ අරුම පුදුම වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න. එහෙනම් මිස්ටර් දෙබිඩ්ඩෝ ගිහිල්ලා එන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හොයාගෙන එනවා. ජය වේවා. ජය වේවා. කම ඉක්මනට මේ ටික ඉවර කරමු.